අන්‍යවසයෝ අයිබෝන් අපි පෙර සාකච්ඡා කරපු ප්‍රශ්න වගේම මේ ප්‍රශ්නය සාකච්ඡා කරමු කොහොමද පිළිතුර ලැබෙන්නේ කියලා. හරි අපි මේ ප්‍රශ්නේ බලමු. මොකද මේකේ පළවෙනි උත්තරේ. මේකේ පළවෙනි උත්තරය තමයි චෙක සාකච්ඡා නිදා. චෙක් කියන්නේ පොත එතකොට වල දාලා කර්ම පදයක් කරලා තියෙන එක. එතකොට චෙකල් සතා කියන්නේ මොකද? සතා කියලා කියන්නේ මිලදී ගන්නවා. සතා කියලා කියන්නේ මිලදී ගන්නවා කොහිටගෙන කරමින් ඉන්නවා. එතකොට චෙකල් සාකච්ඡා නිදා කියලා කියන්නේ පොතක් මිලදී ගනිමින් ඉන්නවා. මොකද මේක දෙවෙනි උත්තරේ. මේක දෙවෙනි උත්තරේ විදිහට තියලා තියෙන්නේ චෙකල් ඉල්ගු ඉස්සම්නිදා. එතකොට චෙක් කියන්නේ පොත එක අර පෙර විගතයන් කළ පරිදි එරල් දමන කර්ම පදයක් කරනවා. ඉල්තා කියලා කියන්නේ කියවනවා. ඉල්තා කියවනවා කියන එකට කොයිත් එකතු වුණාට පස්සේ කියවමින් ඉන්නවා. එතකොට චෙකල් ඉල්ගු ඉස්සම්නිදා කියලා කියන්නේ පොතක් කියවමින් ඉන්නවා. තුන්වෙනි උත්තරේ නොරේර රාගෝ ඉස්සම්නිදා. ඒ කියන්නේ මොකද්ද? නොරේ හතා කියන්නේ සින්ද? නොරේ හතා කියලා කියන්නේ සින්දු කියනවා. එකට කොයිත් එකතු වුණාට පස්සේ කරමින් ඉන්නවා. එතකොට නොරේර රාගෝ ඉස්සම්නිදා කියලා කියන්නේ සින්දුවක් කියමින් ඉන්නවා. සින්දු කියමින් ඉන්නවා. හතරවෙනි උත්තරේ බලමු. මොකද්ද මේ හතරවෙනි උත්තරේ කියන්නේ? නොරේර තත්කෝ ඉස්සම්නිදා. මොකද්ද මේ නොරේර තත්කෝ ඉස්සම්නිදා කියලා කියන්නේ? නුරේ කියන්නේ සින්දුව නුරේර තත්කා කියලා කියන්නේ සින්දුවක් අහනවා රස විඳිනවා වගේ දෙයක් තමයි කියන්නේ. නුරේර තත්කෝ ඉස්සම්නිදා කියලා ඒතර නින්දුවක් අසමින් ඉන්නවා කියන. ඒතර මේකට උත්තරේ මොකක් කරනවද කියලා දෙදන්නේ. අපිට පේනවා මේක පොත් සාප්පුවක ඇවිල්ලා බලන් ඉන්න ගෑනු කෙනෙක් කාඩ් එකක් දීලා මේක බිල් එක ප්ලේ කරනවා වගේ තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ පොතක් මිලදී ගන්න ඉන්නවා තමයි. එතකොට මේකේ උත්තරේ එන්න ඕන අංක 1. චෙකල් සාකෝ ඉස්සම්නිදා කියන එක පොතක් මිලදී ගනිමින් ඉන්නවා කියන එක තමයි මේකේ උත්තරේ වෙන්න ඕන.